ටින් අංකය ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ටින් අංකය ලබා ගන්න දැන් ටින් අංකය ලබා ගැනීමේ අවශ්‍යතාවය ගත්තොත් දැන් අපේ රටේ පවතින නීති අනුව අවුරුදු 18ට වැඩි සියලුම දෙනා ටින් අංකයක් ලබා ගන්න ඕන. ඒ ටින් අංකය මේ වෙනකොටත් දෙපාර්තමේන්තුව විසින් දැන් මිලියන 12කට වැඩි ප්‍රමාණයකට මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. එතකොට අපි 18ට වැඩි අපේ ජනගහනය ගත්තොත් සාමාන්‍ය මිලියන 17කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ. තව සුළු පිරිසකට වගේ නිකුත් වෙන්න තියෙනවා. එතකොට ඒ ටින් අංකය මේ ලබා ගැනීම යම් යම් කරුණු ආර්ථික කරුණු කාරණා කීපයකට බද්ධ කරලා තියෙනවා. ඒ කවුරු හරි කෙනෙක් බැංකු ගිණුමක් ආරම්භ කරනවා නම් ඊට අමතරව වාහනයක් ලියාපදිංචි කරනවා නම් ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගන්නවා නම් අන්න ඒ වගේ ආර්ථික ක්‍රියාකාරකම් කීපයක් සඳහා යනවා නම් ඒ ටින් අංකය ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය ඉදිරිපත් වෙනවා මේ පනතෙන් විශේෂයෙන්ම. හැබැයි මේ වෙනකොට රටේ තියෙන පුද්ගලයන් විශාල පිරිසකට ටින් අංකය නිකුත් වෙලා තියෙනවා. හැබැයි අර මං කිව්වාගේ ගොඩක් දෙනෙක් දන්නේ නැත්නම් ඒක වෙබ්සයිට් එකට ගිහිල්ලා තමන්ගේ ඩෙන්ටි කාඩ් නම්බරේ ඇතුළත් කරලා තමන්ට ටින් අංකයක් නිකුත් වෙලාද කියලා බලා ගන්න පුළුවන්. එහෙම ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැහැ. එතකොට මං සියලුම දෙනාට ආරාධනය කරනවා මෙතෙක් ඔබට 18ට වැඩි පුද්ගලයන් නම් ඔබට ටින් අංකයක් ලැබිලා නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට ගිහිල්ලා තමන්ගේ හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කළා තමන්ට ටින් අංකයක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒක බලා ගන්න. ඒක බලාගෙන තමන්ට ටින් අංකයක් එතකොට එන්නේ ඔබ ටින් අංකයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැටෙනවා පණිවිඩයක් ඔබ මේ වෙනකොටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා කියලා. එහෙම පණිවිඩයක් එනවා නම් ඔබට තියෙන ළඟම තියෙන ප්‍රාදේශීය කාර්යාලයට ගිහිල්ලා ඒකේ පිටපතක් ගන්න විතරයි.